පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. උණරුදී පුරවර පළාත් පාලන සතිය 2025 ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව. මේ ආදී සියලුම රාජ්‍ය ආයතනයන් මේ කොට්ටාසේ ක්‍රියාත්මක වෙන්නේ මේ කොට්ටාසේ ජනතාවගේ සුභ සිද්ධිය සහ යහපැවැත්ම වෙනුවෙන්. ඉතින් මේ ආයතනයන් ක්‍රියාත්මක වෙන ආකාරය මේ ළමයි ගොඩක් වෙලාවට යම් අවබෝධයක් ඇති පුරුල් අවබෝධයක් නැතුව ඇති. ඉතින් අද අපි මෙතෙන්ට පැමිණි ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව විදියට අපි මේ පළාත් පාලන සතිය වර්ෂයක් පුරා ක්‍රියාත්මක වෙන සමගාමීව අපේ සතියක් පුරා ක්‍රියාත්මක වැඩසටහන් වල ප්‍රමුඛතාවය අනුව තුන්වන දවස් අපි වෙද වෙන් කළ තිබෙන කසල කරුණාකරණය සම්බන්ධයෙන් ලෝක ඕසෝන් දිනය ඒ වගේම ලෝක ඕසෝන් දිනයට සමගාමීව ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මධ්‍ය පරිසර අධිකාරිය එක් සංවිධානය කරන වැඩසටහන් මාලාවක එක් ප්‍රතිඵලයක් ලෙසින් අපිට අද දවසේදී මේ කසල කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන්නට මේ නිලධාරී මණ්ඩලය අද දවසේ සූදානම් සිටිනවා. විශේෂයෙන් මතක් කරගන්න ප්‍රත්‍යාවලෝකන වැඩසටහන යටතේ ප්‍රමිති අංක 6-7-10 යටතේ ක්‍රියාත්මක වන ශිෂ්‍ය සුබසාධනයේ යටතේ මේ ශිෂ්‍යසුන්ගේ සනීප ආරක්ෂාව පිළිබඳව ඒ කටයුතු සිදු කරන තුෂාර සඳකම මහත්මයා තමයි මේ කටයුත්ත සම්බන්ධීකරණ කටයුත්ත සිදු කරන්නේ. ඉතින් ඊට සමගාමීව අද දවසේදී මේ කටයුත්ත වෙනුවෙන් මේ ස්ථානයට සම්ප්‍රාප්ත වුණු ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති බන්දුලසේන අධ්‍යාපන වැඩසටහන මේ වෙනකොට සකස් කරලා ඉවරයි. ඉතින් ඩිජිටල් ආර්ථිකයක් සඳහා යන ගමන ඒක තමයි පළවෙනි කුරුණ. ඊළඟට ක්ලීන් ශ්‍රී ලංකා ඒ යටතේ තමයි අද ඔයගලන්ට මේ දේශක ස්වාමීන් වහන්සේලා සහ මේ මධ්‍යම පරිසර අධිකාරියේ අයෝගයන් දැනුවත් කරાવી. ඊළඟ කුරුණ තමයි අපේ රටේ දුප්පත්කම තුරන් කිරීමේ අනිත් රටවල් අපිට පසුබසින් සිටි බංග්ලාදේශයේ නේපාල මාලදීන වගේ රටවල් පවා ඒගොල්ලෝ අපිව පසු කරගෙන ගියා. අපි පසුගිය කාලේ වෙනකොට නේද අපිට තෙල් ටික ගන්න බැරුව, ගෑස් ටික ගන්න බැරුව, කිරි ටික ගන්න බැරුව අපේ රට ඉන්දියාව යාචකීන් අපිට ආධාර දෙන තත්ත්වයටපත් කරා. ඉතින් අද දින මෙතෙන්ට පැමිණ සිටින අපේ ප්‍රාදේශීය සභාවේ නව ලේකම්තුමන් විදිහට ඩී.බී. මනෝජ් තිවංක මැතිතුමන් කසල කළමනාකරණය සම්බන්ධයෙන් සහ අනාගතයේ අපි මේ කොට්ටාසේ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මේ දරුවන් දැනුවත් කරන්න. ඔයාලා හිතන්න මේ ලංකාව කියන භූමිය මල් පෝච්චියක් කියලා හිතන්න. මල් පෝච්චිය සම්පූර්ණයෙන් පස් පුරවනවා. මේක ලංකාව කියලා හිතන්න. දවස ගානේ ඔය පාවිච්චි කරන අයිස් පැකට් එක, අයිස්ක්‍රීම් දවටනේ, බිස්කට් පැකට් එක ඔය කියන මල් පෝච්චියට දාන්න. දවස ගානේ දැම්මම මොනව වෙයිද ඔය මල් පෝච්චියේ පස් ටිකට. මම හරි කැමති ඔයාලා කතා කරනවා වගේ. ඔය මල් පෝච්චියට මේ කියන පොලිතීන් ටික දැම්මොත් දවසක්, දවස් දෙකක්, සතියක්, හෝ මාසයක්. කැලයක් හිටවන්න පුළුවන් වේද බැරි වේද? ඇයි බැරි වෙන්නේ? දිරන්නේ නැහැ. හරි. නැහැ. එතකොට පුංචි පුතේ ඔයාලා සාමාන්‍යයෙන් ඉස්කෝලේ ඇරලා යනකොට අයිස් පැකට් කනවා ඇති. භාවදා නොකනවත් ඇති. අයිස් පැකට් එක කාලා ඒ කොලේ අපි යන පාරේ දැම්මට කම උත්තරයක් ඕනේ. අයිස් පැකට් එක කාලා ඉතින් ඔක ගෙදරට හොරෙන් කන්නත් තිබ්බේ. කාලා ඔක අපි යන පාරයිනේ දැම්මට කම ප්‍රශ්නයක් තියෙනව නේද? අනිත් පුද්ගලයෙක් කැමති නෑ කසල තියෙන තැනක ජීවත් වෙන්න. ඒක නිසා පුතේ තම තමන් තනි ආකාර වශයෙන් දියුණු වෙන්න. මම අද සිට කසල කවදාවත් පරිසරයට බැහැර කරන්නේ නැත. ඔයාලට ඒක කරන්න පුළුවන්. මම පුංචි අපි එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ ලංකාව රැක ගන්න පුංචි පුතේ ඔයාලට ඒක කරන්න පුළුවන්. ඔයා ඔය පාවිච්චි කරන හැම කසල හැම දෙයක්ම නිසි පරිදි බැහැර කරන්න. මම කියන්නේ නෑ අයිස් පැකට් එක සාප් විදාගෙන මේ අවුරුදු 11 ඉස්කෝලේ යන්න. ඒක කරන්න බෑ. අපි කරන්න ඕනේ මේක හරි විදියට කසල ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ සහ හරි විදියට කසල බැහැර කරන්න ඕනේ. ඔය වැඩසටහන සාධාරණව ඒ සම්පත්කාරක මහත්මිය ආරාධනා කරන මධ්‍යම අධිකාරියේ
ප්‍රභානි රසනායක මහත්මිය මෙතන සිට මේ දේශනය සභාවකට ඉදිරිපත් පොරක් තියෙනවා මාළු ඉන්නව නේද? මෙතනත් ඒකත් පරිසර පද්ධතියක් තමයි. මෙතනත් අපිට ජීවිත දකින්න පුළුවන් නේද? ඔයාලා කැමති කොයි වගේ පරිසරයකද? මේ වගේ පරිසරයකද මම අර කලින් පෙන්නපු ඒවට. කලින් පෙන්නපු ඒවට නේද? අපි මේ ස්වභාවික පරිසරයට අහිතකර ද්‍රව්‍ය ඇතුළු කිරීම ඒ කියන්නේ අපජලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඝනාප ද්‍රව්‍ය වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඇතුළත් කිරීම අපි කියනවා පරිසර දූෂණය කියලා. ඒක වෙන එක නේද? එතකොට ජලයට අපවිත්‍ර ද්‍රව්‍ය එකතු කරන එක. ඒ වුණාම ජලය දූෂණය වෙනවා. එතකොට උදාහරණ විදියට ගන්න පුළුවන් මොනවද? ගන්න මිශ්‍ර රසායනික ද්‍රව්‍ය. එතකොට ගෘහ ප්‍රාප්ත ද්‍රව්‍ය, මල ද්‍රව්‍ය, මුති රසායනික පත්තර, එළවලු පළතුරු, නරක වෙච්ච ඒවා එම ගස්වල අතු, දිරාපත් නොවන දේවල් මොනවද? ඔව් හොඳයි. ඒවා ටික කාලයක් ගොඩාක් කල් පරිසරයේ තියෙනවා දිරන්නේ නැතුව. දැන් බලමු මේක. දැන් අනවශ්‍ය ලෙසින් පතර ජනනය වීම වැළැක්වීම තමයි ප්‍රිවෙන්ෂන් කියලා කියන්නේ. දැන් භාණ්ඩයක් ගන්නකොට අපි පොලිතින් භාණ්ඩ එක කෙතෙන්ක ඉදි ගන්නවා නම් ඒකට වෙනම කවරයක් නේද? තව මොනවද? හාල් ද්‍රව්‍ය කලබලකරණය යටතේ අපි කොම්පෝස්ට් සෑදීම සම්බන්ධයෙන් පොඩක් කතා කරලා බලමු. කොම්පෝස්ට් කියන්නේ මොනවද? ඔව්, ඒ කියන්නේ දිරාපත් කරන දේවල් පරිසර හිතකාමී ක්‍රියාවලියක් තුරින් කොහොර බවට පත් කරන එක. එතකොට කොටු වගේ හිටවල කූඩුවක් විදියට හදලා ඒකට ගෙදර තියෙන කොලරඩු ඒ වගේ දේවල් දාලා හදා ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ දැන් ඔය ප්‍රාදේශීය සභාවෙන් එහෙම අරන් යන කුණු ඔය පොඩි පොඩි විදියට හදලා බෑනේ ලොකු විදියට පතු පිට තමයි ගොඩ කරන්නේ නේද? ඒවට ඔක්සිජන් දෙන්න පෙරලන්න අමාරුයිනේ. ඒ අමාරු වෙනකොට අර යාන්ත්‍රණික ක්‍රම වගේ වාදනයේ වායුව ලබා දීලා ජීර්ණය කිරීම සිද්ධ කරනවා. ප්‍රශ්න අධිකාරී අසික අමරසේන මහත්මියනි ඔබතුමීට මේ ආරාධනය ඉදිරි දේශනකට සම්බන්ධ. අද දවසේ එතකොට අපි ගොඩක් පොලිතීන් කුණු කසල ගැන තමයි කතා කරන්නේ. ඇත්තරම ලස්සන මාතෘකාවක් නෙවෙයි. ඒ වුණාට රටේ අත්‍යවශ්‍ය මාතෘකාවක්. බුද්ධිමත්ම සත්වයා මිනිසා වෙනකොට මේ මොකද මේ වෙන්නේ? නේද කැලේ සත්තු එකට ඉන්නවනේ සිංහයා කොටියා ආවම්මා ඔක්කොම එකට ඉන්නවා. හැබැයි මිනිස්සු යුද්ධ කරගන්නවා. දැන් කැලේදී සිංහයෝ කොටි සත්තු මරන්නේ මේ තරහකටද? නෑ යාළගේ ආහාරය සපුර ගන්න තමයි යාළා සත්තු මරලා කන්නේ. එතකොට මිනිස්සු එතකොට මරන්නේ. පස්සල ගැටලුවක් වෙලා තියෙන්නේ මොකක් නිසාද? මෙතන මොනවද වැඩිපුරම තියෙන්නේ? පොලිතීන් ප්ලාස්ටික් නිසා තමයි පස්සල ගැටලුවක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර කාලේ මේක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. දැන් හැබැයි පොලිතීන් ප්ලාස්ටික් එක්ක කසල කළමනාකරණයේ ගැටලුවක් වෙලා තියෙනවා. ඒක තමයි අපි දැන් ගොඩක් වෙලාවට කතා කරනවානේ කුණු කසල ප්‍රශ්නේ ගැන, කුණු වලින් පරිසරය කැතරෙන හැටි, ඊට පස්සේ මොනවද ඇලදොලට දැම්මහම සතුන්ට හානි වෙන හැටි. හැබැයි ශුද්ධ ප්ලාස්ටික් ගැන අපේ ළඟ දැනුම අඩුයි. ඒ කියන්නේ ශුද්ධ ප්ලාස්ටික් කියන්නේ මොනවාද? ප්ලාස්ටික් කුඩා කැටලි. මෙන්න විතර පහට අඩු කැටලි. සභාපතිතුමත් ඒ වගේම දෙකතුමත් කාර්ය මණ්ඩලය සහ ඒ දේශනා පවත්වපු සම්පත් සුදානාරික